භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණය වයස 80 දී වෙසක් පොහොය දිනේදී සිදුවිය. සඳුන්දර සෑයක රන් දෙනක තබා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළහ. සරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය භික්ෂුවක් වූ කේම මහරහතන් වහන්සේ 이르දියෙන් චිතකයට ඇතුළු වී භාග්‍යවතුන් වහන්සේගේ යටි හණුවේ වම් රදනක දලදාව ලබාගත්තා. කේම මහරහතන් වහන්සේ දලදා වහන්සේ රැගෙන විත් කාලිංගයේ බ්‍රහ්මදත්ත රජුට ලබා දුන්නා. බ්‍රහ්මදත්ත රජු අලංකාර දලදා මදුරක් කරවා වන්දනාමාන කළා. ඔහුගේ ඇවාමින් ගුහසීව නම් රජ කෙනෙක් පහළ වුණා. ඔහු මිත්‍යා දෘෂ්ටික කෙනෙක් වුවත් පසුව පැහැදුනා. පඬි රජු හා චිත්‍රයාන රජුන්ගෙන් නොයෙක් ආක්‍රමණ ඇති වුණා. ඒ සියල්ල ජයගෙන නැවතත් දලදා වහන්සේ භාරකාරීත්වයේ ගුහසීහ රජුටම ලැබුණා. ගුහසීහ රජු ස්වකීය මාලිගාවේ දලදා වහන්සේ තබාගෙන පුද සත්කාර පවත්වමින් සිටින අතර කීරදාර රජුගේ බෑණනුවන් දෙදෙනෙක් දලදා වහන්සේ ලබා ගැනීමට දන්තපුරයට පැමිණි යුද්ධ කළා. යුද්ධය නිසා ගුහසීහ රජුගේ බෑණනුවන් වන දන්ත කුමරු හා තම දියණිය වූ හේමමාලා දියණිය කැඳවා තමන් පරාජයටපත් වූ හොත් දලදා වහන්සේ ලක්දිවට ගෙන ගොස් රජුට භාර දෙන ලෙස දන්වා දලදා වහන්සේ ඔවුන් දෙපරට භාර දුන්නා. ඔවුන් දෙදෙනා දලදා වහන්සේ රැගෙන ලක්දිවට එන අතරමඟදී නොයෙක් උවදුරුවලට මුහුණ පෑමට සිදු වූ නමුත් දලදා වහන්සේගේ බලයෙන් හා දෙවිවරුන්ගේ ආරක්ෂාවෙන් ඔවුන් දෙදෙනා ඉදිරියට ගමන් කළා. හේමමාලා හා දන්ත කුමරු දෙදෙනා වාමශ්‍රී දලදා වහන්සේ වැඩමවාගෙන ලංකා පටුනට වෙරළට ගොඩ වැස්සා. ලක්දිවට පැමිණි ඔවුන් දෙදෙනා ලක්වාසීන්ගෙන් මාර්ගතොරතුරු විමසමින් අනුරාධපුරය දක්වා ගමන් කළා. හේමමාලා හා දන්ත කුමරු අනුරාධපුරයේ රජ කළ කිත්සිරිමේවන් රජතුමාට දලදා වහන්සේ භාර දීම සිදු කළා. රජුට දලදා වහන්සේ භාර දීමෙන් අනතුරුව එහිදී රජතුමාට දලදා වහන්සේගේ පැහැය පිළිබඳ සැකයක් ඇති විට දලදා වහන්සේ අහසට පැන නැග ප්‍රාතිහාර්ය පෑ ආකාරය දැකීමෙන් රජතුමා ඇතුළු මහජනතාව අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියට පත් වූවා. දලදා වහන්සේ රජගෙදරට වැඩමවා සේසත් නන්වමින් සිංහාසනයේ වඩා හිඳුවා රන් රිදී මුතු මැණික් වලින් සමන්විත දලදා කරඬුවක තැන්පත් කර මුළු ලක්දිවම තුන්වතාවක් දලදා වහන්සේට පූජා කළා. අක්දිව පහළ වූ සියලු රජදරුවන්ම ස්වකීය මාලිගාවේම දලදා වහන්සේ තැන්පත් කර පුද පූජා පැහැරල් පවත්වමින් බුද්ධෝපස්ථානය කළා. වර්තමානයේ මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ දලදා මැදුරේ කරඬු 7ක් තුල දලදා වහන්සේ විරාජමානව වැඩ සිටිනවා. ඒතුම් වූ දලදා වහන්සේ උදෙසා සෑම වසරක් පාසාම ඇසළ පෙරහැර මංගල්‍ය පවත්වනු ලබනවා.